අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය බොහොම පහසු කළා. අනුග්‍රහ කළා. ඒකනේ වෙස්සන්තර ජීවිතේ දරුවෝ දෙනකොට වෙස්සන්තර ජීවිතේ මේ වෙස්සන්තර රජුරෝ ජාලිය ක්‍රිෂ්ණ ජිනා කියන දෙන්න දන් දුන්නනේ. චූතක බමුණට විරූපී බ්‍රාහ්මණයෙකුට දෙනකොට මේ දරුවෝ එකම දේ තමයි මේ මන්ත්‍රී බිසව සතුටුුනේ දරුවෝ දෙන්න දිහා බලලා. ඒ රාජ්‍ය අතහැරලානේ කැලේට ආවේ. එතකොට බෝධිසත්වයන් වහන්සේ කිව්වා අනේ බිසවුන් ඔයාට මේක කරන්න බෑ මේ කැලෑව. ඔයා සිව්මැලි විදියට ඇදිච්ච කෙනෙක්. එතකොට මේ බිසව කිව්වා අනේ රජතුමනි ඔබතුමා වෙනුවෙන් මම වනගත වෙනවා. ඔබතුමාට උපකාර පිණිස. ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් මේ දරුවෝ දෙන්න දිහා අපි බලමු. රාජ භෝජන නැති වුණාට කාරි නැහැ. රාජ සලුපිලි වස්ත්‍ර නැති වුණාට කමන්නේ. රාජ සැප සම්පත් නැති වුණාට කමන්නේ. සිනිදු සලු වෙලාපු යහනක් නැති වුණාට කමන්නේ. අපි මේ ගල් ගුහාවෙන් සැනසෙමු. අපිට සැනසෙන්න එකම දෙයක් තියෙනවා. මොකද්ද? මේ දරුවෝ දෙන්න දිහා බලලා සතුටු වෙමු. ඒකනේ සමහර අම්මලා දුක් විඳින්නේ දරුවෝ දිහා බලාගෙන. බඩගින්නේ නැහැ. දරුවන්ට කැවුවට පස්සේ ඉන්නේ නැහැ බඩගින්න. සාමාන්‍ය මිනිහෙක් නම් ඉතින් තමන්ගේ බඩනේ ගැන හිතන්නේ. අම්මා හිතන්නේ එහෙම. දරුවන්ට කවලා පැත්තකට වෙනවා. ඒ කාන්තාවට බඩගින්නේ නැහැ. ඒ කියන්නේ දරුවෝ දිහා බැලුවාම අස්වැසිනවා මේ හිත. එතකොට අර මේ එහෙම කිව්වට පස්සේ දැන් දරුවෝ දෙන්න දන් දුන්නාම කොහොම හිතෙන්ද ඇත්ත? සතුටු වෙන්න තිබ්බ එකම සාක්ෂියනේ අහිමි වුණේ. රාජ්‍ය සම්පත් රාජ සලුපිලි මාලිගා රන් රිදී මුතුමැණික් රාජ භෝජන ඔක්කොම අතෑරලා ඇවිල්ලා එහෙම අතෑරලා ආපු වෙලාවට දරුවෝ දෙන්න දන් දුන්නාම ඒ කියන්නේ එකම සතුටු වෙන්න තිබ්බ සාක්ෂිය නේද අහිමි වුණේ. ඇය මුළු කැලේම පීරලා හොයලා තියෙනවා එදා. S2 වගේ Tamanට සතුටු වෙන්න තිබ්බ දේ මුළු කැලේම පීරලා බෑවුමක් ගානේ මේ සිව්මැලි മന്ത്രി බිසව බෑවුමෙන් බෑවුමට කැලෑවෙන් කැලෑවට පියමන් කළා දරුවෝ හොයාගෙන. එළි වෙනකම් ඝන වනාන්තරේ වීදියක් ගානේ වීදි කියන්නේ ඉතින් කැලෑවේ පොඩි පාරවල් ගානේ කෑ ගගහ සතා සිව්පාවා ඉන්න මහ ඝන වනාන්තරයක දරුවන්ට අඬ ගගා කෑ ගගා එළි වෙනකන් ඇවිද්ද කිව්වා. එළි වෙනකොට ඇවිදලා හරි මහන්සි. ආය අඬන්න කඳුළු නෑ ඇස්වල. එළි වෙනකම්ම දරුවෝ හොය ඇවිදලා කෙලිම අර වෙස්සන්ත රජු ළඟට එනකොට හොන්තටම වෙහෙසටපත් වෙලා විඩාවටපත් වෙලා පීඩාවටපත් වෙලා මම්මි කියන්නේ බුද්ධත්වයේ කොච්චර දුෂ්කරද බලන්න. අවබෝධයටපත් වීමට ඒසා අතහරින්න ඕන. අතහැරීමේ කූට ප්‍රාප්තියට යන්න ඕන. මේ සත්‍ය අවබෝධය කියන්නේ මහා පුදුම දෙයක්. අපිට ඒක දුෂ්කර නෑ. මහරජ්‍ය අඹදරුව පවා බුද්ධත්වයේ පිණිස අතහැරලා දානවා. එහෙම දුවගෙන ඇවිල්ලා ඊට පස්සේ ඉල්ලපු දෙයක් නොදී ඉඳලා නෑ. පුදුමයි මේ ජීවිතේ. අපි නම් පින්වත්නි කැම ටිකක් ඉල්ලගෙන ආවත් ප්‍රණීත දේ තියාගෙන ගොරෝසු දෙන්නේ දෙන්නේ. අපෙන් කවුරු හරි සිංගමන් යදින මිනිහෙක් කැම ටිකක් ඉල්ලන බෝධිසත්වයන් වහන්සේ එහෙම කරලා නැහැ. පින්වත්නි රාජ සම්පත් අත්හැරලා තියනවා දාසකම වෙනුවෙන්. රාජ සම්පත් අත්හැරලා වැඩ පිස්සු කියලා හිතයි දැන් ඉන්න මිනිස්සු. අවබෝධය කියන්නේ මහා විකාරයක් කියලා හිතයි. එහෙම දුෂ්කසේ අවබෝධ කරපු ධර්මයක් තියෙන. සුවසේ අවබෝධ කරපු එකක් එම මේකයි අපි මේ බුද්ධ ශාසන ඉස්සරහා වේගෙන් පිළිවෙත් පුරාගෙන බඹසර රැකගෙන ගුණධර්ම දියුණු කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒකයි මේ අතුරුදාන් වෙන්නේ බුද්ධ ශාසනය. ඊට පස්සේ අර മന്ത്രി බිසව ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේගේ ළඟ වෙසන්ත රජුරෝ ළඟ
එහෙම කඩාගෙන වැටිලා තියෙනවා ඇඟටම. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ හිස පිරිමැදලා තියෙනවා. සෙනෙහසක් නැතුවට නෙමෙයි. අවබෝධය ඉස්සරහට එනකොට ඉතුරු ඔක්කොම යට යනවා. අපිට අවබෝධයට තියෙන පාරක් දරුවෝ නිසා යට යනවා. සිල් සමාදන් වෙන්න තියෙන අවස්ථාව වහගන්නවනේ සමහර උපාසකම්මලා මුණුබුරුව නිසා. අනේ අම්මා පොඩ්ඩක් මේ අපේ පොඩි උන් ටික බලා ගන්නට කියලා කිව්වා. මම බලා ගන්නම් කියලා. එක පයින් ගිහින් මුණුබුරු නාවනාව ඉන්නවනේ පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය අතහැරලා. දරුවෝ බලලා ඒ අම්මට කියන්න හයියක් නැහැනේ. අනේ උඹලා ලොකු කලානේ දැන්. උඹලගේ ළමයි උඹලා බලා ගනින්න අනේ මට නම් බෑ කියලා කියන්න හයියක් නැහැනේ ඒ උපාසකම්මලට. ඉතින් ඒ හයිය නැති මිනිහෙක් සෝවාන් වෙන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං කියන්නේ යුතුයකම් කරන්න එපා කියලා යුතුයකම් කළානේ දැන් මෙච්චර කල්. කැවුවා, පෙව්වා, නෑවුවා, ඇන්දුවා. පෙරපාසල් අරන් ගියා, ඉස්කෝලේ අරන් ගියා. බත් මුල් බැන්දා. විශ්වවිද්‍යාලය ඇව්වා. ජොබ් එකක් හොයලා දුන්නා. සල්ලි බෙදලා දුන්නා. තියෙන අමාරුවෙන් හම්බ රත්තරන් බඩු ටික දුන්නා. ගෙවල් හදලා දුන්නා. කුඹුරු ඉඩ කඩන් ටික බෙදලා දුන්නා. අනේ අපිට එපා උඹලම ගනින්න කියලා. තවත් මොනවද? තවත් මේ ලෝකේ අල්ලගෙන දඟලන්න මොකුත් නැහැ. මේ සත්‍ය අවබෝධයට ලැබිච්ච මේ chance එක මගහර ගන්න නම් එපා. එහෙම മന്ത്രി බිසව එහෙම කඩාගෙන වැටුණාම කඩාගෙන වැටලා මුමුණලාලා තිනවා. අනේ මගේ දරුවෝ කෝ කියලා. එතකොට බුද්ධත්වයේ පතාගෙන දන් දුන්නා කියනකොට අනේ මට සතුටු වෙන්න තිබුණ S2 වගේ දරුවෝ දෙන්න අද දන් දුන්නේ ඔබ වහන්සේ කොහොමද හිත හදාගෙන දන් දුන්නේ කියලා අහලා නැහෙනි පින්වත්නි. අනේ බුද්ධත්වයේ පතාගෙන ඔබ වහන්සේ දරුවෝ දන් දුන්නද සාදු සාදු කියලා ඒ පින අදිෂ්ඨාන කළා බුද්ධත්වයේ පිණිස මිසක් ඒකට එරෙහිව එක වචනයක් කියලා නැහෙනි. එනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ වෙනුවෙන් යශෝදරාව පොඩි පහේ මෙහෙවරක් නෙමෙයි කළේ. අවබෝධයේ පිණිස උපකාර කළා අය. යශෝදරාව ගැන වැඩි කවුරුත් කතා කරන්නේ නැහැ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා සාරිපුත්තයන් වහන්සේට බලන්න පුළුවන් මහා කල්ප අසංඛ්‍ය කල්ප ලක්ෂයයි. යශෝදරාවට අභිඥාපාදක සමාධියෙන් නැගිට්ටා මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් පිටිපස්සට බලන්න පුළුවන් කියලා. ඒසා 이르දියක් තිබ්බා. යශෝදරාව කියන්නේ එහෙම උත්තමාවියක්. මම දැක්ක පහුගිය කාලේ මෙහෙණියක්ම මේ ශාසනේ පැවිදි වෙච්ච ස්ත්‍රියක්ම යශෝදරාවට නරකම වචනයක් කියලා බනිනව දැක්කා. මේ ශාසනේ පැවිදි වෙච්ච ස්ත්‍රියක් YouTube එකේ යශෝදරාව කියන්නේ ඊටාම නරක වචනයක් කියලා යශෝදරාවට බැන්න. එතකොට පින්වත්නි එහෙම જાතියකට ඉතින් සෝවාන් නම් වෙන්න බෑ තමයි. පින්වත්නි මෙන්න මේ විදියට ගත්තාම මේ බුද්ධ